මේ වැඩේදී අපි මුලින්ම ගන්න අල්ට්‍රාසොනික් සෙන්සර් එකක්. ඊට පස්සේ සර්වෝ මෝටර් එකක්. ඊට පස්සේ ජම්පර් OS ටිකක්. ඒත් එක්කම බ්‍රෙඩ් බෝඩ් එකක්. අවසානට අපේ වැදගත්ම එක Arduino බෝඩ් එක. මේ තියෙන්නේ මම සර්කිට් එක ඩිසයින් කරන විදිහ. අපි කලින් ඩිසයින් කරගත්ත විදිහටම සර්වෝ මෝටරේ අල්ට්‍රාසොනික් සෙන්සර් එකයි අපි ප්ලග් කරගන්න ඕනේ. ප්ලග් කරගන්නේ Arduino board එකේ අදාළ පින් වලටම අපි ප්ලග් කරගන්න ඕනේ. නැත්නම් කෝඩ් එක Arduino board එකට අප්ලෝඩ් කරාට පස්සේ මේ ප්‍රොජෙක්ට් එක වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. ඒක හින්දා කලින් ඩිසයින් කරපු විදිහටම Arduino board එකේ අදාළ පින් වලටම සර්වෝ මෝටර එකේ හා අල්ට්‍රාසොනික් සෙන්සර් එකේ පින් ටික ප්ලග් කරගමු. ඒක තමයි දැන් ප්ලග් කරගන්නේ. හරි ඔය විදිහට තමා කලින් ඩිසයින් කරගත්ත විදිහටම අල්ට්‍රාසොනික් සෙන්සර් එක සර්වෝ මෝටරේ Arduino board එක ප්ලග් කරගත්තේ. දැන් අපි යන් කෝඩ් එක බෝඩ් එකට අප්ලෝඩ් කරන පාර්ට් එකට. හරි මෙහෙම තමයි අපි කෝඩ් එක අපි Arduino board එකට අප්ලෝඩ් කරගන්න යන්නේ. ඉස්සෙල්ලාම අපි කෝඩ් එක කම්පයිල් කරගෙන ඉන්න ඕනේ. කම්පයිල් වෙලා වුණාට පස්සේ අපි දැන් යන්නේ කෝඩ් එක බෝඩ් එකට අප්ලෝඩ් කරන්න. කෝඩ් එක බෝඩ් එකට අප්ලෝඩ් කරනකොට මෙතන පල්ලෙහෙන් වැටෙනවා ලෝඩ් වෙනවා වගේ එකක්. ඊට පස්සේ අපි ටූල් ඔප්ෂන් වලට ගිහිල්ලා එතන පෝට්
ඔප්ෂන් එකට ගියාට පස්සේ COM6 කියලා තියෙනවා. ඒකෙන් පෙන්වන්නේ ඔය කට්ටිය බෝඩ් එක කොයි USB port එකකට ප්ලග් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි processing software එක ඕපන් කරගෙන ඒකට අදාළ කෝඩ් එක ඒකට දාගන්නවා. ඊට පස්සේ අපිට මේ 19 වෙනි පේලියෙන් ලියවිලා තියෙනවා තැනක COM5 කියලා. එතනට ඔය කට්ටියගේ Arduino software එකේ තිබ්බ පෝට් නම්බර් එක දාන්න. ඒ කියන්නේ COM6 නම් තිබ්බ COM6 කියලා එතන හදාගන්න ඕනේ. ඊට පස්සේ ඒක උඩින් මෙතන run option එක තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. මේ තමා ටෙස්ට් කරන වෙලාව. දැන් ඔය කට්ටියට පේනවා රතු පාටින් පෙන්වන්නේ මොකක් හරි බාධකයක් මොකක් හරි දෙයක් තියෙනවා නම්. එහෙම නැත්නම් normal background එකේ කොළ පාටට පෙන්වනවා. හරි මේක තමා අද ප්‍රොජෙක්ට් එක. ඔය කට්ටිය මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න.